එකේ කියන්නේ කම්පැනියක් පටන් ගත්තම ෆුඩ් කොස්ට් එක එකපාරම තමයි යථාර්ථය. ඕනම chef කෙනෙක් ලෝකේ ඕනම වැඩ කරනවත් අපි බලන්න ෆුඩ් වල ක්වොලිටි. ඒක ඇතුලේ ඒ යනකොට අපි හදන්නේ අපේ මාජින් එකක්. මාජින් එකක් එක්ක තමයි 135ට අඩුවෙන් අපි මාජින් එකක් තියෙන්නේ. දැන් ලංකාවේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක 140ක මාජින් එකක තමයි දැන් තියෙන්නේ. නමුත් 135 ගේන එක තමයි chef කෙට ලැබුණේ. හොඳට මතක තියාගන්න ෆුඩ් කොස්ටිං කරන්නේ මම. ඔයාලා නෙමෙයි. ඔයාලට තියෙන්නේ මම කියන පාස් එකට විතරක් පානේ දාන්න. පැහැදිලිද? ඉදි කැපෙනේවා කලර් ලයිට් පව් කරලා යනේවා දඩකොළ මම ගෙවන්න. ඔයාලා මම කියන විදිහට ස්පීඩ් කරලා වාහනේ. කොතනද බ්‍රේක් කරන්න ඕනේ කියන තැන මම පෙන්නනවා. එතන පොඩි බම්ප් එක නමුත් වාහනේ කල්පනාවෙන් ගියා. මොකද අපේ වාහනේ විතරක් නොවේ පාර දුවන්නේ තව වාහනක් පාර. ඒ කියන්නේ අපේ රෙස්ටොරන්ට් එක විතර නෙමෙයි ලෝකෙ ඉන්නේ. තව රෙස්ටොරන්ට් ගොඩාක් තියෙනවා. අපි ෆුඩ් ක්වොලිටි මේන්ටේන් කරන්න ඕනේ. ෆුඩ් කොස්ට් එක මේන්ටේන් කරන්න ඕනේ. ෆුඩ් වේස්ටේජ් මේන්ටේන් කරන්න. විශේෂයෙන්ම අපි ඔකට ලස්සන වචනයක් කියනවා. මම හිතන්නේ කවුරුද දන්නව කපිල් ජීනගේ සර්ගෙත් ක්ලාස් එකක් තියෙනවා W3. W3 කියන ඕනෙක් කෙනෙක් දන්නවනේ W3 දන්නවද නැත්නම්? W3 දන්නවද පුතා? W3 දන්නව? W3 දන්නව? Will start. අපි පටන් ගත්තා. Will start. පටන් ගත්තා. අමාරුවෙන් හරි පටන් ගන්නනේ try. Will continue. කොහොමද ඇදගෙන යන්නේ? කොහොමරින් ඇදගෙන යන්න ඕනේ. අමාරුයි මට අද එළවලුවට දාන්න බෑ. බලන්න නැතුව වට්ටක් කියන්නේ. මෙතන හරි අතරක් විතර දිනනවා. එහෙම බෑ. Will continue. අපි අමාරුවෙන් හරි මේක ඇදගෙන යන්න. Will wait. කියන්නේ අපි negotiate කරනවා. අපි ඒක බලාගෙන අයිකොන් වෙනවා. wait. එතකොට තමයි ඔය තුන බැලන්ස් වුණාම තමයි මොකද වෙන්නේ? අපි සක්සස් වෙන්නේ. අපිට ස්ටාර්ට් කරා අපි ලස්සන පාත් දෙකක් අපි ඒක කන්ටිනියු කරන්න. ඒ වගේම තමයි බලාගෙන ඉන්න ප්‍රතිඵලේ හරිම සුමුදුයි. ලාමක ප්‍රතිඵලයක් එනවා. කොතන මතක නැහැ කියලා දෙයක් නැහැ. මම මේක 135ට අඩුවෙන් තවත් දෙනවා. ඔයාලගේ හයිය මට ඕන. හොඳට මතක තියාගන්න ඕනම හෝටලයක් ඕනම රෙස්ටොරන්ට් එකක් ලෝකේ දාපු ගමන් within 6 months යනකම් ඔය සාමාන්‍ය ෆුඩ් කොස්ට් එකක් බලන්නේ නැහැ. සමහර තැන්වල within 2 months 3 months බලනවා. ඒක depend of the management. නමුත් අපි හිතන්න ඕනේ මේ වගේ ස්ථානයක අපි අමුතුම ෆුඩ් කොස්ට් එකත් එක්ක ෆුඩ් ක්වොලිටි කන්ටිනියු මේන්ටේන් කරගන්න ඕන නම් අපි ඕපන් කරන්න ඕනේ කොහෙද පුතේ W කියලා W කියලා තියෙනවා W3 මොනවද පුතේ will start continue මල්මි will wait ඔයාලට පුතේ වගේ වචන වැදගත් වෙන්නේ කවුද හරි chef කෙනෙක් වුණාම ඔයාලට බ්‍රීෆින් එක හොඳට මතක ගන්න ෆුඩ් කොස්ට් එකත් එක්ක නටන්න එපා ෆුඩ් කොස්ට් එක මේන්ටේන් කරන්න වේස්ටේජ් අවම නෙමෙයි නාස්තිය උදේට එච්චර මට කියන්න තියෙනවා thank you very much